හැපි ෆ්‍රයිඩේ අද මැයි මාසේ 23 වෙනිදා. මැයි මාසෙත් ගෙවිලා ඉවරයි. දැන් මේ මං හිතන්නේ අන්තිම සතිය වගේ යන්නේ. ඊළඟට එන්නේ ජුනි මාසේ. එතකොට මේ අවුරුද්දේ භාගයක්ම ගෙවිලා ඉවරයි. Hello. എന്നത് പാലാര? Good morning. Suthi ayya. Hello. පාලාට එන්න. අද සුකුරුත්තන් කොෆි එක බොන්න ආසාවක් තිබුණේ නැහැ. ගොඩක් කොෆි එක ඕනකම හිටපු නිසා අහු වෙච්ච එකක හැදුවා මිසක් තෝර නම් හිටියේ නැහැ. චූටි පුතා උතනින් බලන් එන්නේ වඳුර එනකනුයි, ලේ නොඑනකනුයි. එතකොට පිස්සු හැදිලා වගේ ඕකේ එල්ලිලා ඒගොල්ලන්ට බුරන එක තමයි එයාගේ රාජකාරී වලින් එකක් වෙන්නේ. සාමාන්‍යයෙන් තනියම හැමදේම කරගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න මිනිස්සෙක්. හැබැයි මට තැඹිලි ගෙඩියක් තනියම කපා ගන්න හරි අමාරුයි. ඒත් මං හිතන්නේ මෙතන වැරද්ද පිහියේ. ඔය තියෙන වම් පැත්තේ තියෙන අපේ ගෙදර තියෙන පිහිය. දකුණු පැත්තේ තියෙන්නේ මං තකහණියක් නැන්දලා ගෙදරින් ගිහලා ඉල්ලගෙන ආව මන්නේ. හැබැයි ඒකත් හොඳයි කොස් කොටන්න. දෙකම කැපෙන්නේ කපලා අතෑරලා දැම්මා. සෑහෙන ගොඩ කාලෙකින් මේ EGP එකක් වගේ එකක් බොනවා. හැබැයි ඒක මට රස නැහැ. දවස් ටිකේම අපි තෙල් උයලා කනවා, බැදලා කනවා, බැලුම් හදලා කනවා. මේ දෙල් බැදලා කන්න මම හරි මාසයි. හැම වාරයකම මම හදන දෙයක් තමයි යෝග. මේ පොත තෑග්ගක් විදිහට මම ඇව්වා. මං පොතක් giveaway එකක් කරා Facebook එකේ. මම YouTube එකේ වෙනම giveaway එකක් කරන්න හිතාගෙන ඉන්නවා. මොකද? දැන් එක්ස්පීරියන්ස් නෑ. මාරි වැඩි. අර කිව්ව රාජකාරී ටික හැරුණාම අනිත් එකම රාජකාරිය තමයි කොහෙට හරි වෙලා මගේ මූණ දිහා බලන් ඉන්න එක. අයියෝ. මොකද? මට පහුගිය ටිකම සෑහෙන්න මිස් වෙච්ච දෙයක් තමයි ඔය ජර්නලින් කියන එක. ඒක මම කරාට මම ඔයාට පෙන්වන්න අරගෙන ආවේ නැහැ. ඒතකොට සමහර හිතන්නේ නැති මම ජර්නලින් සහ ප්ලෑනින් කරන දේ මගේ ඇරලා හරි ඒක මම නවත්තලා හරි කියලා වෙන්නේ නැති. හැබැයි ඔය ජර්නලින් මම හැමදාම කරන්නේ නැහැ. ඒක මට හිතෙන්න ඕනේ මට ඒ දවසේ මම ලියන්න ඕනේ කියන එක. හැබැයි ප්ලෑනින් කියන එක හැමදාම මම කරනවා. එහෙම නොකරන දවසුත් තියෙනවා. ඒ දවස්වලට අර ඇත්තටම කිසිම වැඩක් හරියට කරෙන්නේ නැහැ. ඒක මං අවංකවම පිළිගන්න ඕනේ. ඊට අමතරව මම මොටිවේෂනල් බුක් එකක් කියවනවා. මේක good vibes good life. මේකේ මගේ එකන බලාපොරොත්තුව තමයි හැම දවසකටම එක පිටුවක් කියවන එක. හැබැයි සමහර දවස්වලට මම මේව කිවරනකම් කියවනවා. ඒකේ මට දැනෙන දේ මම මගේ ජර්නල් අර පරණ පොතේ දිනේ දාලා ලියනවා. එතකොට මම ඒ ටික හැම නිතරම බලනවා. මොකද අර අපිට පොසිටිව් දේවල් හැම නිතරම ඇහැ ගැටෙද්දී අපේ ජීවිතේ නෙගටිව් දේවල් උඩහට එන්නේ නැහැ. ජනවාරි මම කරපු vlogs කීපයක්වත් එන්න තියෙනවා. ඒවා මම ඉඩක් ලැබෙන විදියට YouTube එකේ මම හිතන්නේ ඒවා දිග vlogs වෙයි ටිකක් දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ප්‍රතිපත්තියක් විදියට මම සත්තු මරන්නේ නැති මිනිස්සෙක්. හැබැයි ඔක පොඩ්ඩක් වෙනස් වෙනවා කූඹින්ට. ඒගොල්ලන් කොහොම හරි නොදැනුවත්ව හරි දැනුවත්ව හරි මට බොරු කියන්න ඕනේ නැහැ ඔයාට. මගේ අතින් මැරෙනවා නැත්නම් මම මරනවා. අපේ ගෙදරට සෑහෙන කූඹි වසංගතයක් තිබුණා. අර විස කූඹි. ඒගොල්ලන් කොච්චර ඒ කියන්නේ එළෙව්වා. ආපහු ඒ පොලිම දිගටම එනවා. අපේ කුස්සියේ කිසිම දෙයක් තියාගන්න බැරි මට්ටමට ආවා. පස්සේ මම අර චෝක් එකක් තියෙන්නේ. ඒක කුස්සිය පුරාම ඇඳලා යන්තම් දැන් කුස්සිය බේරගෙන ඉන්නවා. මගේ කුස්සිය උනට හරි කැතයි අර බිත්තිවල
ඒ චෝක් එක ඇඳපු පාරවල් තාම තියෙන නිසා මට ලස්සනට වඩා භූමි කරදරින් බේරෙන්නයි ඕන වුණේ. දැන් තියෙනවා කැරපොත්තුන්ගෙන් කරදරයක්. මන් දන්නේ නැහැ කොච්චර පිරිසිදුවට පිළිවෙලට තියාගෙන හිටියත් කොහෙන් එනවද කියලා. මම ඔක බලද්දි මන් තැනක දැක්කා කැරපොත්තෝ පැංගිරි සුවඳට කැමති නැහැ කියලා. මම දැන් මරන්නේ නැතුව පොඩ්ඩක් බලන්නේ අර පැංගිරි ස්ප්‍රේ තියෙනවනේ ගන්න. අන්න එකක්වත් අරගෙන ඇවිල්ලා දාන්න ඕනේ කියලා. ඔයා ළඟ තියෙනවද පොඩි උපදෙස් ටිකක් එහෙම ගන්න මට ඒ ගැන? අපිට මී කරදරයකුත් තිබුණා. ඒ කියන්නේ උඩ හදන්න කලින්. ඒ මීයෝ ආවේ පඩිපෙළ දිගේ. යස අගේට අපූර්වට පඩිපෙළ බැහැලා ඇවිල්ලා සාලෙමැදින් කුස්සියට ගිහිල්ලා ආයි දුවලා යනවා. උදේට අපි කුස්සියට යනකොට ඔන්න දුවනවා දිටි දිටි ගාලා අපව උඩට. හැබැයි උඩේ කොහෙට යනවද කියලා අපිට හොයාගන්න බැරි වුණා. හැබැයි අපි කවදාවත් අර මේ කතුරු ඒව තියලා නැහැ. එනකොට අන්තිමට අපිට ඒක සෑහෙන කරදරයක් කරලා කුස්සියේ දේවල් තියාගන්න බැරි මට්ටමකට ආව නිසා අපිට බෙහෙත් දාන්න සිද්ධ වුණා. හැබැයි ඒකෙන් පස්සේ මේ කරදරේ තිබුණ නැහැ. පහුගිය දවසක අපේ කාමරේ ඇඳ පිටිපස්සේ තිබ්බ පාන් කෑල්ල. ඉතින් ඕක දැක්කම අර සෑහෙන බයක් හිතුණා. මොකද කුස්සියට ගිය මීයේ කොහොමද දැන් මේ කවදාත් නැතුව බය නැතුව අපි ඉන්න තැන කාමරේ ඇඳ යටට එනවා කියන්නේ. මට කොහොම හරි දවස් දෙක තුනක් නිින්ද ගියෙත් නැහැ. අන්තිමේ ඒ හොරෙන් එන මීයාව අල්ලගත්තා. යසාගේට පාන් කෑල්ලකුත් අරගෙන අඩිපෙළ නැගලා එනවා. ඇවිල්ලා මගේ දිහාත් හොඳට බලාගෙන ගිහිල්ලා ඇඳ යටට රිංගනවා පාන් කෑල්ල කනවා. හැබැයි වෙනස තියෙන්නේ මේ මීයාට තෙත හොම්බක් තියෙන එක. මම ආට මීට ටික කාලයකට කලින් කිව්වා මතක ඇති මට මෝර්නින් රූටින් එකක් හරියට හදාගන්න ඕනි කියලා. හැබැයි අවාසනාවට අදටත් මට ඒක හදාගන්න බැරි වෙලා තියෙනවා. මොකද මම සෙමට බෙහෙත් බොනවා. එතකොට ඒ බෙහෙත් වලට මට සෑහෙන නිදිමත එනවා. ඔය නිදිමත මං උදේ බබාව ඉස්කෝලේ යවන්න නැගිට්ටලත් ඊට පස්සෙත් මට ඔළුව කෙලින් තියාගෙන ඉන්න බෑ. එතකොටත් මට අපහොර නිදා ගන්නම හිතෙන්නේ. ඉතින් මට ඕක නැති කරගන්න සෑහෙන ඕනකමක් තියෙනවා. මම ඒක නිසා හිතුවා මම මේක කලිනුත් මං හිතන්නේ කිව්වා. මෝර්නින් රූටින් කියලා වෙනම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් කරන්න ඕනේ කියලා. එතකොට මට ඒක මොටිවේෂන් එකක් නේ. මම දන්නවා මට මේක හැමදාම කරන්න ඕනේ. එතකොට මම ඒක ඒ විදිහටම රූටින් එකක් මගේ වෙනවා. වැඩ දෙකක්ම වෙනවනේ. වීඩියෝ එකක් වෙනවා. මගේ රූටින් එකක් කරනවා. ඔය අහලා ඇති සාමාන්‍යයෙන් මිනිස්සෙකුට දෙයක් පුරුද්දට යන්න ඒක දවස් 28ක් එක දිගට කරන්න ඕනේ කියලා. ඒක නිසා දෙයිනේ කියලා මම බලාපොරොත්තුෙන් ඉන්නවා. මෝර්නින් රූටින් කියලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් හැම දවසකම අරගෙන එන්න. මාර්තු මාසේ වගේ මම Facebook page එකේ පොඩි පෝස්ට් එකක් දැම්මා මට ගෙදර කර්ටන්ස් ටික කරගන්න ඕනි කියලා. ඒගොල්ලන් දන්න ඔයා දන්න කවුරු හරි ඉන්නා නම් මට රෙකමන්ඩ් කරන්න කියලා. ඉතින් බොහොමයක් උදවිය ඒගොල්ලන්ගේ කර්ටන්ස් කරගත්තු තැන් රෙකමන්ඩ් කළා දාලා තිබුණා. ඒ වගේම කර්ටන් කරන නංගි කෙනෙක් උමේෂ නංගි මට පෞද්ගලිකව මැසේජ් එකක් දාලා තිබුණා. එයා කර්ටන් කරනවායි කියලා. විශේෂම දේ අපේ ගෙවල් ළඟ. ඒක නිසා මම එයාත් එක්ක කතා බහ කරා. ඊට පස්සේ එයා මට කොටේෂන්ස් දෙකක් යවන්න පොරොන්දු වුණා. එකක් එයා මැටීරියල්ස් දාලා අනිත් එක මැටීරියල්ස් නැතුව. ඊට පස්සේ කොහොම හරි එයාගේ ගණන් වලට අපි කැමති වෙලා අපි මැටීරියල්ස් අරන් දෙන විදියට කොහොම හරි වැඩේ කතා කරගත්තා. මම මැටීරියල්ස් ගත්තේ මම හිතන්නේ මම මේක කලින් වීඩියෝ එක දැම්මා CIB එකෙන් මහරගම. ඒකේ විවිධාකාර මේ මැටීරියල්ස් තියෙනවා. හරි ලස්සනයි. ගානත් හරිම සාධාරණයි. මේක මේ කොරියන් ෆේස් ෂීට් එකක්. මේක ග්‍රේප්ස් එක මං හිතන්නේ. මම ඉඳලා හිටලා මේන් එකක් දානවා. මේක දාලා මං අනිවාර්යෙන් මූණ මසාජ් කරනවා. මොකද අපි වයසට යන්න යන්න අපේ මූණේ අර තියෙන ඉලාස්ටික් ගතිය නැති වෙනවා. ඒකට ඔයා අනිවාර්යෙන්ම මූණ මසාජ් කරන්න ඕනේ. ඒ වගේම රෙටිනෝල් එකක් පාවිච්චි කරන්න ඕනේ. මේක දාලා මං සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් විතර තියලා
ඊට පස්සේ ඒකේ මොයිස්චර් එක ඉතුරු වෙනවා මොලේ. ඊට පස්සේ මම මසාජ් කරනවා. යාර කර්ටන්ස් කතාවට එමු. අපේ ගෙදර තීම් එක යන්නේ අලු සුදු කළු. ඒතර අපිට කර්ටන්ස් දාන්න ඕනේ ඕන පාට තමයි අලු පාට. අපි කරේ දෙපැත්තට ඩාර්ක් එකක් ගත්තා, ඩාර්ක් ග්‍රේ එක. ඊට පස්සේ මැදට ලයිට් ග්‍රේ එක දැම්මා. ඊට පස්සේ දොරවල් දෙකක් තියෙනවා. ඒකට අපි පොඩි ඩිසයින් එකක් ගියපු වයිට් ඇන්ඩ් ග්‍රේ එකක් ගත්තා. ඇත්තටම ඕනේ ලස්සන සුදු පාටක් අර දුහුල් රෙද්දක් වගේ දාන්න. එනට ඒක අපිට කරන්න බෑ. මොකද අපේ ගෙවල් ළඟ තියෙන්නේ. එතකොට ප්‍රයිවසි එකක් නැහැ. අර පේන කියන්නේ හැම මෙහා පේන එකක් දැම්මාම මොකද අපේ ජනෙල් වීදුරු. ඒ කියන්නේ ගොඩාක් ඇතුළ පේනවනේ. ඒක නිසා තමයි අපි මේ විදිහේ ඝනකම රෙද්දක් දාන්න හිතුවේ. මේ ලොබි එකේ ලොකු ජනේලේ මේ තියෙන්නේ දොරවල් වලට අපි දාපු ඩිසයින් එක. මේ තියෙන්නේ පැන්ට්‍රි එකේ තියෙන ජනේලේ. තව අපි කාමර දෙකේ ජනේල වලටත් කරා. ඒක මම ෆිල්ම් කරේ නෑ. මේ මම ෆේස් මසාජ් කරන එක ටූල් එකක්. මගේ ළඟ තව එකක් තියෙනවා. මේකෙන් හරි ලේසි. ඔයාට පේන ඇති මගේ දැන්ටම ෆයින් ලයින් එකක් ඇවිල්ලා තියෙනවා වෙනහයත් එක්ක අන්න එතන. ඒක නැති කරගන්න මං හිතන්නේ මට පුළුවන් වෙයි කියලා. එයාට මං try කරනවා. ඔයා අවුරුදු 20 ගණන් වල ඉන්නවා නම් මම ඔයාට කියන්නේ රෙටිනෝල් එකක් අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න. ඒක ස්කින් කෙයාර් රූටින් එක එකතු කරගන්න රැට. ඒ වගේම ෆේස් මසාජ් එකක් පාවිච්චි කරන්න. නැත්නම් ලේසියෙන්ම තමන්ගේ ඇඟිලි පාවිච්චි කරලා මසාජ් කරන්න පුළුවන් මොන හරි විදියට ඕනේ තරම් වීඩියෝස් තියෙනවා YouTube එකේ TikTok එකේ. ඒ බලලා තමන්ට හරියන එකක් බලලා මසාජ් කරන්න එකයි තියෙන්නේ. ඒ වගේ මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔයාට කොලජන් එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලාත් කියලා දෙන්න. ඒක බොහෝ විට මට ලබන සතිය අරගෙන එන්න පුළුවන් කියලා මම හිතනවා. විශේෂයෙන් අපේ ඉක්මනට රැලි වැටෙන්නේ බෙල්ල. බෙල්ල අමතක කරන්න මෙපා. ඔයා මූණට ගන්න හැමදේම බෙල්ලටත් අනිවාර්යයෙන්ම ගන්නවා. ආයෙත් එනකන් ගිහින් එන්න. Thank you so much for watching. Till next time. Bye.